එකපාරටම කඩාගෙන හැලුණු වැස්සේ රස්ගේ පුරාම සුවඳ විහිදවන්න කේක් එකකුත් බේක් වෙන්න දාලා ඔයාලව මුණ ගැහෙන්න තමයි මේ ඇවිත් ඉන්නේ. වැස්සේ ලස්සන සද්ද අහගෙන ඉන්න ඕන වුණාට ඔයාලත් එක්ක කතා කරන්න ඕන නිසා එයාව අපිට බාධාවක් වෙන්නේ නැති වෙන්න ඔන්න මම දොර වහලා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවා. ඉතින් සමාවෙන්න සෙනසුරාදා උදේ 8 වෙනකොට ඔයාලව මුණ ගැහෙන්න බැරි වුණාට. ඔන්න ඉතින් අද හවස් වෙනකොට නම් ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නව නේද? අද නම් ඉතින් මට නිවාඩු දවසක්. මේ වෙලාව වෙනකොට නම් හස්බන්ඩ් වැඩට ගිහිල්ලත් ඉන්නේ. ඉතින් මම අද චුට්ටක් දවල් වෙලා තමයි ඇහැරුනේ. මොකද මගේ ඇඟටත් පොඩ්ඩක් අසනීප ගතියක් තිබුණ නිසා පොඩ්ඩක් වෙලා නිදාගත්තා. ඉතින් ඒක නිසා මම දවල් වෙලා තමයි කෑම හදන්න ගත්තේ. මොකද හස්බන්ඩ් අද ගෙදරින් කෑම අරන් ගියේ නැහැ. ඉතින් දවල්ටයි රැටයි එකටම මම අපි දෙන්නට කෑම ලෑස්ති කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එකේ දැක්කා වගේ ඔයාලටත් ඔන්න පුළුවන් කෑම උයන වෙලාවට අපි අයින් කරන ද්‍රව්‍ය තියනවනේ. කියන්නේ ඔය සුදු ලුණු පොතු එළවලු වල ඉතුරු කොටස් එහෙම නැත්නම් අපි විසි කරන කෑලි මේ වගේ දේවල් ඔක්කොම ඔයගලන්ට මේම භාජනයකට එකතු කරලා අයින් කරගත්තාම අපි උයන්න පාවිච්චි කරන තැන හැඩි කරගන්නේ නැතුව අපිට ක්ලීන් එකට උයා ගන්න වැඩේ ලස්සනට කරන්න පුළුවන්. එහෙම නැතුව අපි කපනක කොටන එළවලු කෑලි ඉතුරු වෙච්ච කෑලි හැම තැනම තිබුණාම සුදු ලුණු පොතු පොල් කුඩු හැම තැනම විසිරිලා තියෙනව දැක්වහම අපිට උයන එක උනත් ආසාවෙන් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම නම් වෙනම භාජනයකට තමයි හැමදේම එකතු කරන්නේ. ඊට පස්සේ ඉතින් ඩස්බින් එකට දාන්න පුළුවන්. නැත්නම් කොම්පෝස්ට් බින් එකක් ඕගොල්ලන් ගාව තියෙනවා නම් ඒකට දාන්නත් පුළුවන්. ඉතින් අද මම වැඩට යන්නෙත් නැති නිසා ගෙදර ඉන්න නිසා පුංචි කම්මැලිකමක් දැනුණා. මම හිතුවා පොඩිවට මොනවා හරි හදාගත්තා නම් හරි කියලා. ඉතින් මම ගෝව මල් තෙල් දාලා පරිප්පු හදලා බිත්තර තඹ ගන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි බලමු ඉතින් මේක හරියට හදාගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔයාලගේ ලයිෆ් එකෙත් මේ වගේ දවස් ඇති. හරිම කම්මැලි හිතෙන කිසිම දෙයක් කරන්න හිතට එන්නේ නැති අපි අර කියන්නේ අද නම් කිසිම ෆිට් එකක් ඇඟට නැහැ කියලා. අන්න ඒ වගේ දවසක් තමයි අද. ඉතින් කම්මැලිකමේ ඇඳට වෙලා ෆෝන් එක දිහා බල ඉන්නත් හිතිලා ඒත් මම කල්පනා කරා මට ඉතින් ලැබෙන නිවාඩු දවස මම මේ විදිහට ඉවර කරගත්තොත් මට කරන්න තියෙන වැඩ තවත් ගොඩ ගැහෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා කම්මැලිකම පැත්තකින් තියලා ඇඟේ අමාරු ගැන හිතන්නෙත් නැතුව මම උයන්න පටන් ගත්තේ. රත් වෙන තෙල් එකට අබ ටිකක් දාලා අබ ටික හොඳට පුපුරගෙන එනකොට සුදු ලුණු ටික තමයි දැම්මේ. සුදු ලුණු ටිකත් හොඳට රත් වුණාට පස්සේ ලුණු ටිකක් දාලා ලුණුයි සුදු ලුණුයි රන්වන් පාට වෙනකම් බැදගත්තට පස්සේ ඔන්න මම කරපිංචයි රම්පෙයි එකතු කළා. උයන එකට මම කොහොමත් ආසයි. මොකද ඒක එක්තරා විදියකින් කලාවක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයාලගේ අදහසත් කියන්න. ඔයාලා උයන්න කැමතිද? උයන්න කැමති නැද්ද? ඉතින් ඔයගලගේ අදහස් දැනගන්නත් මම කැමතියි. ඔන්න ඉතින් ලුණු, කහ කුඩු, අමුතුන පහ, කෑලි මිරිස් මේ ටික ඔක්කොම එකතු කරලා මේ රස කෑම එක හදාගන්න තමයි යන්නේ. ඉතින් මල් ගෝවා මම මේ විදිහට තමයි හදන්නේ. ඔයාලා හදන විදිහක් තියෙනවා නම් රෙසිපි එක දාගන්න. මම කැමති අලුත් විදිහට කෑම ජාති හදලා බලන්න. ඉතින් මල්ගොව හදනකොට මම සීනි චුට්ටිත්තකුත් එකතු කරගන්නවා. සීනි ටිකක් එකතු කරාම මේකේ තව චුට්ටක් රස වැඩි කරගන්න පුළුවන් නිසා මේ ඔක්කොම ඉතින් අඩුම කුඩුම ටික දාලා ඉවර කරගෙන ඔන්න මම දැන් මල්ගොව ටික දාගන්න තමයි හදන්නේ.
මල්ගෝවා එක තෙලෙන් හොඳට තැම්බෙන්න තියලා මම දැන් මේ හාල් ටිකක් ලිපේ තියාගන්න තමයි හදන්නේ. ඉතින් අද මටයි හස්බන්ඩ්ටයි විතරයිනේ රැට පොඩ්ඩක් හදාගන්න තියෙන්නේ. ඒක නිසා ඉතින් රයිස් කුකර් එකේ නෙමේ හාල් එක තිබ්බේ. වාජනයක් අරගෙන ඒකට හාල් ටිකක් තියලා ලිපේ තියාගෙන උයාගන්න තමයි හදන්නේ. ඉතින් හාල් එක හොදනකම් කියන්නකෝ බලන්න ඕගොල්ලෝ හොඳින් ඉන්නවද? ඕගොල්ලන්ගේ වැඩ සාර්ථකව කරගෙන යන්න පුළුවන් වුණාද කියලා. ඉතින් අලුත් මාසයක්, අලුත් බලාපොරොත්තු, අලුත් ටාගට්ස් ගොඩාක් ඕගොල්ලන්ගේ ඔළුවේ දැන් වැඩ කරනවා ඇති. ඉතින් හැමෝම හිතාගන්න ඕනේ අලුත් මාසේ අලුත් වෙනවා, සිතුවිලි අලුත් කරගන්නවා, ඒ වගේම තමයි බොහෝම ක්‍රියාශීලීව වැඩ කරනවා කියලා. ටිකක් බර වචන වගේ කියලා හිතුණට මේ දේවල් අපේ ලයිෆ් එකට එකතු කරගන්නවා නම් අපිට මේ ලයිෆ් එක ගොඩාක් ලේසියෙන් ගෙවාගෙන යන්න පුළුවන් ප්‍රශ්න අඩුවෙන්. මම ගොඩක් වෙලාවට හාල් සෝදලා ඉතුරු වෙන අපි අයින් කරන වතුර තියෙනවනේ. ඒ වතුර ටික එකතු කරගන්නවා. ඒවා අපේ පැලවලට දාන්න පුළුවන්. ඒක හොඳ පොහොරක්. ඒ වගේම මල් පැලවලට, එතකොට ඔය එළවලු පැලවලට එහෙම දැම්මහම පැල හොඳට වැඩෙනවා. ඉතින් මේක මම ගොඩක් YouTube channel වලත් දැකලා තියෙනවා. අපේ අම්මත් ඉස්සර ඔක කියලා තියෙනවා. ඉතින් හාල් හොදන වතුර එක වුණත් අප තියාවන්නේ නැතුව අපි ඒක පැලයකට ගසකට දානවා නම් ඒකෙත් ප්‍රයෝජනයක් තියෙනවා. සොබාදහම කියලා කියන්නේ හරියම ලස්සන නිර්මාණ කොටක එකතුවක්. ඉතින් මේ බලන්නකො මට හම්බුණු දේ හස්බන්ඩ් එක්ක ළඟදී පොඩ්ඩක් එළියට ගිය වෙලාවක පාර අයිනේ ඔහේ හැදිලා තිබුණු පඳුරකින් තමයි මම මේ මල් ටික කඩාගත්තේ. මේවට කියන නම නම් මොකද්ද කියන මම දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. ඉතින් දැක්ක ගමම මට හිතුණා මේ ටික ගන්න ඕනි කියලා. අරන් ඇවිල්ලා ඉතින් මම අහක දාන්න තිබුණු බෝතලයකට මේ ටික දාලා මේ විදියට අරන් තියලා තිබ්බා. දැන් ඉතින් මම හදන්නේ අර විසි කරන්න කියලා අයින් කරපු හාල් වතුර ටික රම්පේ පැලයට දාන්න. මෙතන තිබුණු පස් ගොඩක් පහුගිය දවස්වල හස්බන්ඩ් අයින් කරලා තිබුණා. ඉතින් රම්පේ පැලේ ගාව තිබුණු පස් ගොඩක් අයින් වෙලා තියෙන නිසා රම්පේ පැලේ පොඩ්ඩක් මැරෙන්න වගේ තමයි බලන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ නෑ මම පස් ටිකක් දාලා උදේ හවස වතුර දාලා කොහොම හරි රම්පේ පැලේ බේර ගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මං හදන තක්කාලි පැලයි ලුණු කොළ ටිකකුයි. ඒ ටිකත් ඉතින් මම ඒ වලටත් වතුර දැම්මා. මේ තියෙන්නේ මම ගෙදරට ගෙනාපු තක්කාලි ගෙඩියකින් ගත්ත ඇට වලින් හදාගත්ත පැල ටිකක්. ඒවා තාම චූටි. එතකොට මේ තියෙන්නේත් මම ගෙනාපු වතුලුණු ගෙඩි හිටවල හදාගත්ත පැල ටිකක්. ඒකෙත් දැන් කොළ චුට්ට චුට්ට දාලා තියෙනවා. ටිකක් හොඳට සරුවට වැඩුණාම ඒකේ වීඩියෝ එකක් මං අරගෙන එන්නම්. මේ තියෙන්නේ ඉතින් මම බේර ගන්න හදන මගේ රම්පි පැලේ. මේ තියෙන්නේත් මම ගෙදරට ගෙනාපු කටරොළු කරලකින් හදාගත්ත පැලයක්. මේකේ දැන් සරුවට මල් වැවෙනවා උදේ හවස. මම ඉතින් පහන තියන්න බුදුන් වහන්සේට පූජා කරන්න මේ මල් තමයි ගන්නෙ. හරිම සතුටුයි ඉතින් මෙහෙම වගා කරලා තියෙන දැක්කම. මේ පැලිය නම් කලින් බ්ලොග් එකක මම පෙන්නලා තියෙනවා දියත උයනට ගියාට පස්සේ මල් කඩේකින් ගත්ත පැලයක්. ඉතින් මම හිතාගෙන ඉන්නේ දැන් ගෙදරම එළවලු පළතුරු වගා කරගන්න කියලා. ඉස්සරහට ඔයගලන්ට මගේ vlogs වලින් මම කොහොමද ගෙවත්ත ලස්සනට හදාගන්නේ, මගේ මිතුළු මල් වලින් පුරවන්නේ කොහොමද කියලාත් බලා ගන්න පුළුවන්. ඒ නිසා ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. මල්ගෝවා එක හැදෙනකන් ඉතින් මම පරිප්පු ටිකක් හදාගන්න තමයි යන්නේ. මම කිව්ව නේද සිම්පල් මෙනු එකක් තියෙන්නේ කියලා. හැබැයි ඉතින් ඒකට අපේ ජාතික ආහාරය පරිප්පු නම් නැතුවම බෑ. ඉතින් පරිප්පු ටිකකුත් හදාගන්න තමයි හදන්නේ. ඉතින් කම්මැලි හිතෙන දවසටත් මේ විදිහට හරි උයා ගන්න පුළුවන් නම් අපිට තව වාසියක් තියෙනවා. ඒ තමයි
අපේ පොකට් එක හිස් වෙන්නේ නැති එක. මොකද ඉතින් අපි කම්මැලිකමේ ගෙදරට වෙලා හිටියානම් අපිට උයන්නත් කම්මැලි හිතෙනවා. ඊට පස්සේ ඉතින් අපි කරන්නේ මොනවා හරි කඩෙන් ගෙන්නගෙන කන එක. නැත්තම් ඉතින් ඕඩර් එකක් දාලා ගෙන්නගෙන කන එක. එහෙම නැතුව අපි ගෙදරම මොනවා හරි පුංචිවට හරි හදා ගන්නවා නම් අපි වියදම් කරන අමතර මුදලත් අපිට ඉතුරු කරගන්න chance එක හම්බෙනවා. මල්ගෝවා එකට තක්කාලි භාගයකුත් මම එකතු කරගන්න තමයි හදන්නේ. මම නම් හැබැයි වැඩි උයනකොට තක්කාලි පාවිච්චි කරනවා අඩුයි. අමුයෙන් කෑවට කමක් නැහැ. හැබැයි ගොඩාක් දේවල් උයනකොට තෙල් දානකොට තක්කාලි වැඩි පාවිච්චි කරන්න නැතුව ඉන්න තරමට හොඳයි. දැන් නම් බතත් ගානට ඉදිලා තියෙන්නේ. මට නම් දැන් හොඳටම බඩගිනි. මේ ටික ඉක්මනින්ම උයාගත්තට පස්සේ වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඉක්මනින්ම බත් ටික බෙදාගෙන කන්න තමයි දැන් මගේ සිහියේ තියෙන්නේ. අද කොච්චර කම්මැලිද කියනවනම් මම පොල් ටිකත් බ්ලෙන්ඩ් කරගන්නවා. වෙනතට නම් අතෙන් තමයි මම ගොඩාක් වෙලාවට පොල් මිරි කන්නේ. මොකද පොල් කිරි පාවිච්චි කරනවා නම් ගාගත්තු පොල් එකට උණු වතුර ටිකක් දාලා අතින් හොඳට මිරි කළා පොල් කිරි අරගෙන එළවලු වලට දාලා පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. හරිප් එක ඔයාගන්න වීඩියෝ එක නැහැ ළමයි. මොකද මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා. මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගන්නකොටත් ස්ටෝරේජ් එක ෆුල් වුණා. ඉතින් මම මේ එස්තාරා හෙයා මිරකල් එක තමයි ගාන්නේ. ඉතින් මම නාන්න කලින් මේ හෙයා මාස්ක් එක ගාලා විනාඩි 20ක් වගේ තියලා වොෂ් කරගන්නවා. වොෂ් එකක් දාගෙන ඇවිල්ලා හොඳට බඩ පිරෙන කෑම කාලා දැන් මම හදන්නේ මම ආසම පොතක් කියවන්න. මේ පාර මම පොත් ප්‍රදර්ශනයට ගියාට පස්සේ ඈන් කතා පොතේ දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි ගත්තා. ඔයාලා දන්නවද මම ඈන් කතාවට කොච්චර ඇබ්බැහි වෙලා ඉන්නවද කියලා? ඉතින් මට මුලින්ම ඈනි කතාව තෑග්ගක් විදියට ලැබුණේ ගුවන්විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන්විදුලිය කියලා channel එකක් තිබුණා. පොඩි ළමයින්ට තිබුණු channel එකක්. ඉතින් ඒකේ තරඟයක් තිබිලා මම අම්මා ගැන නිසඳසක් හදලා ඒකට යවලා මම එතනින් පළවෙනි ස්ථානේ ගත්ත නිසා මට ලැබුණු තෑග්ග තමයි ඈන් 1. එහෙම නැත්නම් ආරම්භයේ කෙතර ඈන්. ඉතින් මම දැන් හදන්නේ මිදුල අතු ගා ගන්න. මේ දවස්වල කොළ ගොඩාක් හැලෙනවා මිදුලේ. ඉතින් උදේටයි හවසටයි කොච්චර අතු ගෑවත් වැඩක් නැහැ කොළ එකතු වෙනවා. ඉතින් හදිසියෙ හරි එක දවසක් අපිට අතු ගන්න බැරි වුණොත් කොළ ගොඩාක් මිදුල එකතු වෙලා තියෙනවා. අනිත් රටවල් වල ඉතින් මේ කොළ හැලෙන මාසෙනේ. ඉතින් වින්ටර් එකට සූදානම් වෙන කාලෙනේ. ඒ වගේ තමයි ලංකාවෙත් දැන් සමහර ගස්වල කොළ හැලෙනවා. මේ ගොඩාක් කොළ හැලිලා තියෙන්නේ අපේ රඹුටන් ගහේ. ඉතින් මේ නිස්කලංක හැන්දෑවේ දැන් මම හදන්නේ පහන තියන්න මල් කඩන්න යන්න. කලින් වතාවේ අපේ ගෙදර ගියාම මම මෙන්න මේ පොකුරු රතු වදමල් පැලයක් අරගෙන ආවා. පැල කියන්නේ ඉතින් මේ වගේ අතුනේ පැලවෙන්නේ. ඒ වුණාට ඉතින් මේකේ කොළ ඔක්කොම මැලවිලා ගහ මැරිලා වගේ තමයි තිබුණේ. මම බොහොම බයෙන් හිටියේ ගහ හදාගන්න බැරි වෙයිද කියලා. හැබැයි ඊට පස්සේ එක දිගට වැස්සත් එක්ක ගහේ දළු දාලා හරිම ලස්සනට හැදීගෙන එනවා. ඉතින් මට හරිම සතුටුයි. මම දැන් මේ කටරොළු ගහෙන් කටරොළු කඩාගෙන බුදුහාමුදුරන්ට පූජා කරන්න තමයි හදන්නේ. ඉතින් අද වීඩියෝ එකත් මේ විදිහට ඉවර කරන්න තමයි හදන්නේ. ඔයාලා වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තනම් මට ඒක හරිම සතුටක්. ඒ වගේම තමයි වීඩියෝ එක ගැන ඔයගලන්ගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තව ලස්සන වීඩියෝ එකක් අරගෙන අනිවාර්යෙන්ම ඔයාලව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙමින් අදට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. ගිහින් එන්නම්.